රූපලාවන්‍ය සඳහා බෙහෙවින් යොදා ගන්නා කෝමාරිකා වලින් ලස්සන වෙන පුංචි ටිප්ස් ටිකක් බලමු අපි. දිදුලන සමක් සඳහා අපි බලමු කෝමාරිකා කොළයක ජෙලි ටිකක් ගන්න, රෝස මල් පෙති කීපයක් යොදා ගන්න, මී පැණි ස්වල්පයක්, විටමින් E කරලක තෙල්. මේ සියල්ල එකට මිශ්‍ර කරලා මූණේ ගාලා විනාඩි 20කට පස්සේ සෝදා හැරීමෙන් ඔබට දිදුලන සමක් ලබා ගන්න පුළුවන්. මේ සතියකට දෙවරක්වත් කිරීම අවශ්‍යයි. ඔබේ සම පැහැපත් කර ගැනීමට අවශ්‍ය වූ විට කෝමාරිකා කොළයක ජෙලි ටිකක් අරගෙන පිපිඤ්ඤා යුස ස්වල්පයක් මිශ්‍ර කරලා අර්ථාපල්ලාලයක යුස හැන්දකුත් දාලා මේ සියල්ල කලවම් කරලා ඇඟ පුරාම ගල්වන්න. එවිට ඔබේ සම පැහැපත් වෙනවා. ඊළඟට අපි බලමු අවුවට පිලිස්සුණු සමට කළ හැකි ප්‍රතිකාරය මොනවද කියලා. කෝමාරිකා කොළයක ජෙලි ගන්න, දෙහි බිඳු කීපයක් එකතු කරන්න, තක්කාලි යුස ටිකක් එකතු කරන්න. මේ සියල්ල කලවම් කරලා අව පැහැවුණු ස්ථානයේ ගල්වන්න. ගල්වා මසාජ් කර විනාඩි 10කට පමණ පසු සෝදා හරින්න. ඔබේ සම සංවේදී නම් එය පැහැපත් කර ගැනීම සඳහා කෝමාරිකා කොළයක ජෙලි ටිකක් අරගෙන කෙසෙල් ගෙඩියක්, මෙතනදී ඇඹුල් කෙසෙල් ගෙඩියක් නම් වඩා හොඳයි, මී පැණි ස්වල්පයක් එකතු කරලා ගල්වන්න. ගල්වීමෙන් පසුව විනාඩි 15කට විතර පසුව සීතල ජලයෙන් සෝදා හරින්න. ඔබේ සම තෙල් සහිතයි කියලා හිතෙනවා නම් මෙහෙම කරන්න. කෝමාරිකා කොළයක ජෙලි ටිකක් ගන්න, අමු කහ ටිකක් එකතු කරන්න, මී පැණි බිඳු කීපයක් සහ දෙහි බිඳු කීපයක් එකතු කරලා කලවම් කරලා සමෙහි ගල්වන්න. එතකොට තෙල් සහිත සම මෘදු බවට පත් වෙනවා. ඔබේ සම වියලි සහ අඳුරු පැහැයකින් යුක්ත නම් කෝමාරිකා කොළයක ජෙලි ටිකක් අරගෙන මී පැණි සහ විටමින් E කරලක තෙල් එකතු කරලා ගල්වන්න. ගල්වලා මසාජ් කරන්න. මේ සතියකට දෙවරක්වත් කිරීමෙන් ඔබේ සමේ තියෙන අඳුරු පැහැය ඉවත් කරගන්න පුළුවන්. ඔබේ මුහුණ කුරුලෑ සහිත නම් මේ ප්‍රතිකර්මය කරලා බලන්න. කෝමාරිකා කොළයක ජෙලි ගන්න, අමු කහ එකතු කරන්න, කොහොඹ කොළ යුස ස්වල්පයකුත් එකතු කරලා ගල්වන්න. ඊට පස්සේ පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. කෝමාරිකා බාහිර ප්‍රතිකාර වගේම අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා තුගක් වඩන ශාකයක්. කෝමාරිකා ජූස් එකක් විදිහට හදලා බිව්වහම මෙන්න මේ දේවල් ඔයාලගේ සිරුරේ සිද්ධ වෙනවා, ඔයාලවත් දන්නේ නැහැ. පිළිකා ශෛල නැසෙනවා, සිරුර සිසිල් කරනවා, හිස කෙස් වැඩිවීමට දායක වෙනවා, සිරුරේ බර පාලනය වෙනවා වගේම කොලෙස්ටරෝල් දියවැඩියාව ආදියනොත් මිදෙන්නට පුළුවන් වෙනවා.